සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරන ඔයාලා හැමෝටම. අද 2026 පෙබරවාරි 10 වෙනිදා. ජීවිතේ බිඳුවටම වැටලා බිම ඉඳගෙන ඉඳි ආපු අදහසෙන් තමයි ආයෙමත් අලුත් ආරම්භයක් එක්ක මම තව පාරක් නැගිටින්න හිතුවේ. ඉතින් කතා ලෝකේ මගේ නම ලාරෝ විදියට වෙනස් වෙනවා. ජීවිතේ හම්බෙන ලස්සන වචනයක් තමයි විශ්වාසය කියලා කියන්නේ. සමහර කට්ටිය මේකට ආදරය කියලාත් කියනවා. සමාජයේ ගොඩක් අයට වෙන වැරැද්දක් තමයි තමන්ට තමන්වත් විශ්වාස කරන්නේ නැතුව අනික් අය විශ්වාස කරන්නේ අනේක. ඉතින් ඒකෙන් වෙන්නේ ඔයාට ඔයාවම නැති වෙන එක. විශ්වාසය කියන්නේ හරියට උපදාපු වීදුරුවක් වගේ කියනවනේ. පොඩි ගල් කැටයකින් වුණත් ඉක්මනට බිඳෙන්න පුළුවන්. ඉතින් ඒක හින්දා ඔයත් කාගේවත් හිතේ තියෙන විශ්වාසය කඩ කරන්න යන්න එපා. දැන් ඔයාට හිතන දෙයක් තමයි කොහොමද අපි කවවත් විශ්වාස කරන්න කියන එක. ඒක හරියට නිකන් අපි ගහක් පැල කරනවා වගේ. හැබැයි හැමදාම බීජ පස් ගොඩෙන් එළියට අරන් මුල් වෙනවද කියලා බැලුවොත් වෙන්නේ ඒක කවදාවත් පැලවෙන්නේ නැති එක. ඒක නිසා ඒකට යම් කිසි කාලයක් දෙන්නම වෙනවා. ඒ වගේ තමයි විශ්වාසයත් පැලවෙන්න දීලා බලන් ඉන්න. හැබැයි ඒ කාලය අවුරුදු 100 ගණනක් කරගන්න යන්න එපා. මොකද අපි ජීවත් වෙන්නේ දවස් 36500කටත් වඩා අඩු කාලයක්. පළවෙනියට ඔයාවම විශ්වාස කරන්න. කවදාවත් එක පාරකින් දෙපාරකින් උත්සාහය නම් අතාරින්න යන්න එපා. මුකුත්ම නැතුව කොලේකුයි පෑනකුයි විතරක් තියාගෙන වහලයක් උඩට වෙලා තමයි මම මේ කතාව ලියන්නේ. ජීවිතේ දේවල් කවදාවත් අතාරින්න යන්නත් එපා. ඒ වගේම ජීවිතේට හම්බෙන අවස්ථා මග අරගන්න යන්නත් එපා. අවස්ථාව මග ඇරියොත් ඔයාටත් වෙන්නේ මට වගේම පසුතැවෙන්න වෙන එක විතරයි. කොච්චර අඳුරු පාරක ගියත් දිලිසෙනම තාරකා තියෙන්න පුළුවන්. ඔයාටත් විශ්වාසවන්ත සම්බන්ධතාවයක් තියෙනවනේ. ඒක නැති කරගන්න යන්න එපා. ඒ දේ ඔයාගේ ජීවිතේම කරගන්න යන්නත් එපා. මොකද කවදාම හරි ඔයාගේ ජීවිතේ ඔයාම නැති කරගන්නවා වෙන්නත් පුළුවන්.